Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං අද අරන් ආවේ clay mirror design එකක් කොහොමද අපි ලස්සනට organize කරන්න කියලා. ඔක්කොටම ඉස්සල්ලා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකට එකතු වෙන ඔයා මගේ වීඩියෝ එකට like එකක් දාලම එකතු වෙන්න. අපි ඉතින් වීඩියෝ එකට යමුකෝ. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත clay. ඉතින් මේ clay අරගෙන මම හුඟා කල්. ඉතින් මේ clay පැකට් එකක් උනේ රුපියල් 200 ගාණක් වගේ මට මතක නැහැ. ඉතින් මේකේ කලර්ස් 12ක් තියෙනවද කොහෙද? ඔව් කලර්ස් 12ක් තියෙනවා. ඉතින් මම මේ ඩිසයින් එක හොයාගත්තේ Pinterest එකකින්. ඉතින් ඔයාලට පුළුවන් Pinterest එකට ගිහිල්ලා සර්ච් කරන්න viral clay mirror design කියලා. එතකොට මාරම ලස්සන ඩිසයින් එනවා. ඇත්තටම මම මේ වගේ clay mirror එකක් හදන්නේ පළවෙනි පාර. ඇත්තටම මම ඉතින් ඒක හරියට හැදුවද කියලා දන්නේ නැහැ. ඒකට මට ඒක හරියට ආවේ නැහැ, සෙට් උනේ නැහැ. ඉතින් බලන්නකෝ Pinterest එකේ ලස්සන items හුඟක් තියෙනවා මේ වගේ. මාරම ලස්සනයි. ඉතින් මම හදලම නෑනේ. ඉතින් මම එකපාරක් හදලා බැලුවා. ඒ වුණාට ඉතින් මට ඒක එච්චර ලස්සනට ආවේ නැහැ. එයාලා මාරුම ලස්සනට ඒ මල් හිම හදනවා. ඒවයින් clay වලින් මල් විතරක් නෙවෙයි එක වෙන මේ ඒවත් හදනවා. මාරුම ඇස්තෙටික් මාරුම කියුට් විදිහට මේ හදනවා. බානුග ඉතින් ඒවයි ලස්සන. මගාව තිබ්බේ චූටි මිර එකක්. මම මිර එකක් කිව්වට මට හම්බුනේ නෑ. ඉතින් මම දන්න විදිහට තමයි හැදුවේ. ඉතින් අපි බලමුකෝ මම කොහොමද හැදුවේ කියලා. ඉතින් මම මිර එක විදිහට ගත්තේ අපි ගෙදර තිබ්බ එකක්. ඉතින් මට ලස්සන මිර එකක් හොයාගන්න බැරි වුණා. මේක හදන අතරත් බලන්නකෝ මම මේ මොකක්ද ඔයාලට පෙන්නන්න කියලා. ඉතින් ඔයාලත් කැමතිද ලාවා කේක් කන්න? ඉතින් මම මාඩම රස ලාවා කේක් එකක් ඕඩර් කරා. ඔයාලට මෙන්න මේ වගේ රස ලාවා කේක් එකක රස බලන්න ඕන නම් ඔයා තමුත් එකම ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් තමුත් එකම පොලිසි ඉස්සරහා කුරුණෑකට යන පාරේ මේ අක්කේ ඉන්නවා. ඉතින් මේ ලාවා කේක් මාළම රසයි. ඉතින් ඔයාට මේ ලාවා කේක් ගන්න ඕන නම් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. ඉතින් මම මේ අක්කේ නම්බර් එක යටින් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ වගේ රස ලාවා කේක් එකක රස බලන්න. ලාවා කේක් එක කන්න අමාරුයි. චොක්ලට් පුරවලා තියෙන්නේ. හුඟක් කන්න බෑ, මත් වෙනවා. ඒ තරමට මේ චොක්ලට් මේ ලාවා කේක් එක මාරම විදිහට රසයි. ඉතින් ඔයාලට පුළුවන් මේ අක්කේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔන්න ඉතින් ලාවා කේක් එක කාඩි වරලා මම ආයෙම වැඩ පටන් ගත්තා. ඒක හදන්න මට හුඟක් වෙලා ගියා. මම රෑ වෙනකම්ම මේක හැදුවා. මේ ඉතින් අපි බලමු ඉතින් කොහොමද මේක ආවේ කියලා. Pinterest එකේ තිබ්බ අර flower වලින් හදලා කියන්නේ flower mirror එකක්. කියන්නේ clay වලින් හදලා තියෙන්නේ flower ඒවා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත මේ
මිර එක ඇතර මේක චූටි ඉතින් මේ මම ඔන්න ඔහොම තමයි ඒක හැදුවේ. මං හුඟක් හැදුවේ මල් තමයි. ඒක ලොකු වුණා නම් තවත් ලස්සනට තියේ කියලා හිතනවා. ඉතින් ඒක අර ලස්සනට ආවේ නෑ. ඒ වුණාට ඉතින් මේ හදපු පළවෙනි පාර හින්දා මං හිතනවා මේක අවුලක් නැහැ කියලා. මේ තියෙන්නේ මම හදපු ලස්සන ක්ලේ මිරර් එක. ඉතින් බලන්නකෝ ඒක හරියට ආවේ නෑ. ඉතින් මං හිතනවා ලස්සනයි කියලා. Thank you for watching. Bye bye.